ආයුබෝවන්. බොහොම ප්‍රසිද්ධ ජපන් කියමනක් තියෙනවා අත් කියලා කියන්නේ එළියට ගත්ත මොලය කියලා. මේ කතාවේ අර්ථය තමයි අපි මේ අත් මෙහෙवला කරන වැඩ කටයුතු හරහා එය අපේ මොලේ උත්තේජනයට උදව් වෙනවා කියන දේ. ගුරුවරුන් විදිහට ඒ වගේම දෙමව්පියන් විදිහට විශේෂයෙන්ම කුඩා දරුවන් එක්ක වැඩ කරන ගුරුවරුන් සහ දෙමව්පියන් විදිහට මේ කාරණාව අපිට හරිය වැදගත්. මොකද අපේ දරුවන් එක්ක දෛනිකව අපි කරන ක්‍රියාකාරකම් එක්ක අපිට පුළුවන්කම තියෙනවා ඔවුන්ගේ මොලේ වර්ධනයට අපිට දායකත්වයක් ලබා දෙන්න. අපි සාමාන්‍ය වර්ධනයක් සහිත දරුවන්ට නම් මෙවැනි ක්‍රියාකාරකම් ඔවුන්ට කිසිම අපහසුතාවයකින් තොරව කෙනෙකුගේ මඟ පෙන්වීමක් නැතිව ඇතැම් විට ඉටු කරගන්න පුළුවන්කම තිබුණත් ඇතැම් වෙලාවල් වලදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන් එහෙමත් නැත්නම් අපේ ආබාධ සහිත දරුවෝ ගත්තොත් එහෙම මෙවැනි දරුවන්ට මේ වගේ ක්‍රියාකාරකම් කරද්දී යම් යම් අභියෝගකාරී තත්ත්වයන් එල්ල වෙනවා. ඒ හින්දාම ඇතැම් වෙලාවට දෙමව්පියන් ගුරුවරුන් මේ වගේ ක්‍රියාකාරකම් අපේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් එක්ක කරන්න මැලි වෙන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් අපි එසේ නොකළ යුතුයි. මොකද මේ ක්‍රියාකාරකම් හරහා අර මං කලින් කිව්වා වගේම අපේ දරුවන්ගේ මොළය උත්තේජනය කරන්න මේ අපි අපේ සියුම් චාලක කුසලතා යොදා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඒ හින්දා අපි හිතුවා මේ පිළිබඳව නොදන්නා කෙනෙක් ඉන්නවා නම් අපි ඔවුන්ව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න ඕනේ කියලා. ඉතින් අපි සූදානම් කරා ක්‍රියාකාරකම් කිහිපයක්. පුංචි පුතෙක් ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක වැඩ කරන්න. අපි බලමු මේ පුංචි පුතා එක්ක අපි කරන ක්‍රියාකාරකම් හරහා මොන වගේ සංවර්ධනයක්ද අපිට දරුවන් තුලින් දකින්නට පුළුවන් වෙන්නේ කියලා. හරි, අපි දැන් බලමු මේ විදිහට අපිට දරුවන් එක්ක කරන්න පුළුවන් සියුම් චාලක කුසලතා එහෙම නැත්නම් මේ ෆයින් මෝටර් ඇක්ටිවිටීස් මොනවද කියලා. මුලින්ම මම මේ සූදානම් කරගෙන තියෙන්නේ වැලි පුරවපු ට්‍රේ එකක්. මේක ටිකක් පළල ට්‍රේ එකක්, ගැඹුරින් අඩු ට්‍රේ එකක් තමයි මම මෙතෙන්දී පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මෙතන මේ ට්‍රේ එකේ වැලි පුරවලා තියෙනවා. මේකේ මම එක එක දේවල් හංගලා තියෙනවා. ඉතින් අපි දරුවට කියනවා පුංචි කතන්දරයක් ඇසුරෙන් එහෙම නැත්නම් දරුවට කුතුහලය ඇති වෙන විදිහට අපි මේකේ තියෙන දේවල් හොයමු කියලා අපිට පුළුවන්. පුතේ මේකේ දැන් මම එක දේවල් හංගලා තියෙනවා. ඔයා ඒ හංගලා තියෙන දේවල් එළියට ගන්න බලන්න. අපි හොයමු මොනවද හංගලා තියෙන්නේ කියලා. ඔන්න ওই විදිහට දරුවට අපි මේ ඇතුලේ තියෙන දේවල් හොයන්න දෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී දරුවා කැමති දේවල් තියෙනවා නම් අකුරු, ඉලක්කම්, ප්ලාස්ටික් වගේ දේවල්, මේ වගේ දේවල් වැලි ඇස්සේ හංගලා අපිට පුළුවන් දරුවට හොයන්න දෙන්න. මේ හරහා දරුවාට දරුවාගේ සියුම් චාලක එහෙමත් නැත්නම් මේ ඇඟිලි වලට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා. ඒ වගේම තමයි දරුවට මේ හරහා ලැබෙන උත්තේජනයත් එයාගේ මොළයේ වර්ධනයට උපකාරී වෙනවා. දරුවා බොහොම කුතුහලයෙන් බොහොම ආසාවෙන් උනන්දුවෙන් අපි මේ වැලි ඇතුලේ තියෙන දේවල් හංගලා තියෙන දේවල් හොයනවා. අපේ සමහර දරුවෝ ඉන්න පුළුවන් ඒගොල්ලන්ට විවිධ සංවේදී අසමබරතා තියෙනවා. එතකොට ඒ වගේ දරුවෝ ඉන්න පුළුවන් අපේ විශේෂ අවශ්‍යතා තියෙන. ඒගොල්ලෝ මේ වැලි, පොල් කුඩු වගේ දේවල් අල්ලන්න අකමැති. එහෙම දරුවෙක් එක්ක අපිට මේ ක්‍රියාකාරකම කරන්න පුළුවන්. අපි ඒගොල්ලන්ට හැන්දක් දෙනවා. පුතේ මේ හැන්දෙන් හොයන්න. හැන්දෙන් හොඳට හාරලා බලන්න මම මොනවද හංගලා තියෙන්නේ ඇතුලේ කියලා. ඉතින් මේ ඒ වගේ වැලි අල්ලන්න අකමැති පුතෙක් ඉන්නවා නම් දරුවෙක් ඉන්නවා නම් අපිට පුළුවන් මේ විදිහ හැන්දක් ආධාරයෙන් අපිට මේ ක්‍රියාකාරකම සිදු කරගන්න. අපි බලමු මේ වගේ තවත් ක්‍රියාකාරකමක්. දෙවෙනි ක්‍රියාකාරකමත් බොහොම පහසුවෙන් සරලව කරගන්න පුළුවන් ක්‍රියාකාරකමක්. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ ස්ටිකර් කොලයක්. මේවා වෙළඳ සල්වල ගන්න පුළුවන් ඔබට. ඒ වගේම තමයි මම A4 කොලයක මේ විදිහට ඉරි ඇඳගෙන තියෙනවා. කැමති නම් රවුම්, කැමති හැඩයක් ඇඳ ගන්න පුළුවන්. ඉතින් දරුවට අපි කියනවා මේ ස්ටිකර් ගලවලා මේ ඉරි උඩ අලවන්න කියලා. අපිට පුළුවන් එක පළවෙනි පියවර කරලා පෙන්නන්න. පුතේ මේ බලන්න මම මේ ස්ටිකර් එක අරගෙන මේ ඉර උඩ අලවනවා. ඔයා දැන් ඊටු ටික ඒ විදිහට කරන්න. මේ ක්‍රියාකාරකම හරහා දරුවා මෙහි නිරත වීම හරහා දරුවාගේ ඇස සහ අත සමායෝජනයට ඉතාමත්ම වැදගත් වෙනවා මේ වගේ ක්‍රියාකාරකම්. මේ වගේම තමයි දරුවෝ හරි කැමැත්තෙන් ආසාවෙන් කරන ක්‍රියාකාරකමක් තමයි මේ දේවල්. ඉතින් මේ හරහත් අපේ සියුම් චාලක කුසලතා වර්ධනය කරගන්න අපිට දරුවන්ට උපකාර කරන්න පුළුවන්. මීළඟ ක්‍රියාකාරකමත් අපේ දරුවෝ බොහොම ආසාවෙන් කරන්න කැමති ක්‍රියාකාරකමක්. මේ තියෙන්නේ ලේසින් කාඩ් එකක්.
ඒ කියන්නේ අපි මොන හරි කෝඩ් එකක් වගේ දෙයක් අපිට මේ පංච් කරලා තියෙන හිල් හරහා යවන්න පුරුදු කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. මේ වගේ ක්‍රියාකාරකම් හරහා අනාගත ජීවිතයේදී අපේ දරුවන්ට තනියෙන් සපත්තුවක ලේස් එකක් දාගන්න ඒ වගේ දේවල් වලට මේ වගේ ක්‍රියාකාරකම් උදව් වෙනවා. දැන් මෙතෙන්දී සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය වර්ධනයක් තියෙන දරුවෙක්ට නම් අපිට මේකට නූලක් එක්ක මේ ලේසින් ඇක්ටිවිටි එක දෙන්න පුළුවන් ලේස් එකක් වගේ. නමුත් අපේ සමහර දරුවෝ ඉන්න පුළුවන් ඒ වගේ ලේස් එකක් වගේ දෙයක් මේ විදිහට යොදා පාවිච්චි කරන්න අමාරුයි මේ වගේ ක්‍රියාකාරකමකට. ඒ හින්දා මම පාවිච්චි කරලා තියෙනවා පයිප් ක්ලීනර්ස්. මේ පයිප් ක්ලීනර් එකක් කොහොමද මේ ලේසින් ඇක්ටිවිටි එකක් එක්ක පාවිච්චි කරන්න කියලා අපි දැන් බලමු. පුතේ ඔයාලට පේනවද මම මේ හිල් විදලා තියෙනවා මේ කාඩ් එකේ. දැන් ඔයා මේක අරගෙන මේ හිල් ඇතුළට දානවා එළියට ගන්නවා වගේ කරන්න ඕන. මේ වගේ ක්‍රියාකාරකමකුත් අපේ දරුවන්ට ඒගොල්ලන්ගේ ඇස සහ අත සමායෝජනයට උපකාරී වෙනවා. ඒ වගේම තමයි දරුවෝ හරි කැමති මේ වගේ දේවල් වලට භාණ්ඩ තෝරා ගැනීමේදී බොහොම වර්ණවත් දේවල් තෝරගන්නවා නම් අපේ දරුවන්ට මේ වගේ ක්‍රියාකාරකම් බොහොම සතුටින් උද්‍යෝගයෙන් කරන්න ඒක උපකාරී වේවි. ඊළඟ ක්‍රියාකාරකම සඳහා මම පාවිච්චි කරලා තියෙනවා පාට කරපු ඉරටු එහෙම නැත්නම් පාට කරපු ලී කෑලි මේවත් මම බුක් ෂොප් එකකින් තමයි ගත්තේ. ඊට පස්සේ මේ කෝපයක් ඒකට හිල් විදගෙන තියෙනවා මේ විදිහට. බොහොම එදිනෙදා ජීවිතේදී අපිට පහසුවෙන් පාවිච්චි කරන්න හොයාගන්න පුළුවන් දේවල් තමයි මේ ක්‍රියාකාරකම් සඳහා අපි භාවිත කරන්නේ. පුතේ අපි දැන් කරන්නේ ඔයා මේ කූරු අරගෙන මේ කප් එක ඇතුළට දාන්න ඕනේ මේ හිල් වලින්. කරන්න. එතකොට අපි දන්නවා දරුවට මේ ක්‍රියාකාරකම් හරහා අපි මුලින් කතා කරපු සියුම් චාලක කුසලතා තමයි වඩාත් තහවුරු වෙන්නේ මේ ක්‍රියාකාරකම් හරහා. අපි බොහෝ වෙලාවට උත්සාහ කරනවා අපේ දරුවෝ විවේකීව ඉන්න වෙලාවල් වලදී මොබයිල් ෆෝන් එකක් එහෙම නැත්නම් ටීවී එකක් දීලා අපේ දරුවන්ගේ ඒ කාලය ඒගොල්ලන් නිකරුණේ ගත කරන කාලය ඒගොල්ලන්ට ගත කරන්න ලබා දෙන්න. නමුත් අපි මේ වගේ ඇක්ටිවිටීස් අපිට නිතරම ලෑස්ති කරලා තියෙනවා නම් ගෙදරදී හරි පන්ති කාමරයේදී හරි දරුවට එයාගේ මොකක් හරි වර්ක්ෂීට් එකක් හරි වැඩක් ඉවර කරපු වෙලාවක මේ වගේ ඇක්ටිවිටි එකක් අපි ඒගොල්ලන්ට දීම තුළ ඒගොල්ලන්ගේ සියුම් චාලක කුසලතා උත්තේජනය කරන්න වැඩි දියුණු කරන්න අපිට පුළුවන්කමක් ලැබෙනවා. අපි දැන් බලමු අපි සූදානම් කරලා තියෙන ඊළඟ ක්‍රියාකාරකම මොකක්ද කියලා. මේ ක්‍රියාකාරකම සඳහා මම පාවිච්චි කරනවා පොප්සිකල් ස්ටික්ස්. මේ ඔබ දකින්නේ පොප්සිකල් ස්ටික්ස්. ඒ වගේම තමයි මේ විදිහට සකස් කරගත්ත කාඩ් පත් කිහිපයක් මම ළඟ තියෙනවා. ඔයගලන්ට මේ වගේ ඒවා කම්පියුටර් එකෙන් හදාගෙන ලැමිනේට් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒක දිගු කාලීනව ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැතිනම් මේ වගේ දේවල් අතින් ඇඳලා වුණත් A4 කොලයක් හතරට නවලා අටට නවලා අතින් ඇඳලා වුණත් මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු මේ ක්‍රියාකාරකම කොහොමද කරන්න කියලා. පුතේ ඔයා හදන්න ඕනේ මෙන්න මේ කාඩ් එකේ තියෙන දේවල් මේ රූපය මේ පොප්සිකල් ස්ටික් පාවිච්චි කරලා. මෙතෙන්දී ඔබේ දරුවගේ හැකියාව අනුව ඔයගලන්ට පුළුවන් ඕනේ නම් මේ නිර්මාණය කරන්න අවශ්‍ය කරන පොප්සිකල් ස්ටික් ටික විතරක් මේසේ උඩ තියන්න. එහෙම නැතිනම් ඔබට හිතෙනවා නම් ඔබේ දරුවාගේ තර්කන හැකියාව ඉහළයි කියලා තෝරා ගැනීමක් කරන්න පුළුවන් කියලා ඔයාට පුළුවන් මේ රූපයට අදාළ නොවන පාටවල් වලින් පොප්සිකල් ස්ටික්ස් තියන්න. එතකොට දරුවා තෝරගන්නවා දීලා තියෙන දේවල් වලින් මොකක්ද හරිම දේ කියලා. එහෙම නැතිනම් ඔබට හිතෙනවා නම් දරුවට තවත් ප්‍රැක්ටිස් එක අවශ්‍යයි කියලා අවශ්‍ය කරන පොප්සිකල් ස්ටික් ටික විතරක් වුණත් මේසේ උඩට ගෙනල්ලා අපිට පුළුවන් මේ ක්‍රියාකාරකම කරන්න. ඒ වගේම තමයි ඔබ දැන් මේ වෙලාවේ දකිනවා මේ ක්‍රියාකාරකමට අමතරව මේ විදිහේ පොප්සිකල් ස්ටික්ස් දරුවට දුන්නාම එයා අපි මේ දීලා තියෙන හැඩයක් නෙමෙයි එයාට හිතෙන ඕනෑම නිර්මාණයක් මේ විදිහට දරුවා කරන්න කැමතියි. දැන් මේ වෙලාවේදී මේ පුංචි පුතා මෙතනදී ඉනිමකක් හදනවා. මේ ක්‍රියාකාරකම හරහා ඒගොල්ලන්ගේ නිර්මාණශීලී චින්තනය ඉහළ නංවා ගන්නත් අපිට පුළුවන්කමක් තියෙනවා මේ වගේ සරල ක්‍රියාකාරකම් හරහා. ඔබ දකින්නදී අපේ කලින් ක්‍රියාකාරකම අර ලේසින් ඇක්ටිවිටි එක මේ ඒ සඳහා පාවිච්චි කරපු කාඩ් එක. දැන් මම මේකම තවත් ක්‍රියාකාරකමක් සඳහා යොදා ගන්නවා. මේකට මට අවශ්‍ය කරන්නේ මේ වගේ කාඩ් එකක්. ඒ වගේම තමයි මේ වගේ පෙග්ස් ක්ලොත් පෙග්ස් අවශ්‍ය වෙනවා.
ඉතින් අපි කරන්නේ අපේ දරුවට කියනවා මේ කාඩ් එක වටේට මේ විදිහට මේ ටෙක්ස් සවි කරන්න කියලා. අපි කතා කරා මේ සියුම් චාලක කුසලතා කොච්චරක් අපිට උපකාරී වෙනවද කියලා අපේ දරුවන්ට ස්වාධීන ගුණාත්මක ජීවිතයක් අනාගතයේදී ලබලා දෙන්න. හරි. එතකොට මේ වගේ ක්‍රියාකාරකම් හරහා දියුණු කරන කුසලතාවලින් අපිට පුළුවන් තමන්ගේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු. අපි මේ කුසලතාවලට කියනවා ආත්මෝපකාරක කුසලතා කියලා. ඉතින් මේ වගේ දරුවන්ට එදිනෙදා ජීවිතයේදී ක්‍රියාකාරකම් තනියෙන් කරගන්න අවශ්‍ය කරන කුසලතාවල අඩිතාලම ලැබෙන්නේ මෙන්න මේ වගේ සරල ක්‍රියාකාරකම් හරහා. ඉතින් ඔබත් හිතනවා නම් අපිට දරුවොත් එක්ක ක්‍රියාකාරකම් කරන්න ගොඩාක් දේවල් වියදම් කරන්න ඕනේ, ගොඩාක් ද්‍රව්‍ය තියෙන්න ඕනේ කියලා. එහෙම නෑ. මේ අපි අද දවසේදී පාවිච්චි කරලා තියෙන්නේ හිතාමතාම අපි මේ පාවිච්චි කරේ අපිට බොහොම පහසුවෙන් එදිනෙදා ජීවිතයේදී හොයාගන්න පුළුවන් දේවල්. පොත් සාප්පුවකට ගියොත් එහෙම ඔබට බොහොම අඩු මිලකට මේ වගේ දේවල් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලී පෙග්ස් ඔයගලන්ට ගන්න අපහසුයි නම් ඔයගලන්ට පුළුවන් අපි රෙදි වේලද්දී අර එල්ලන කටු තියෙන ඒ වගේ ඒ ක්ලොත් පෙග්ස් උනත් පාවිච්චි කරලා මේ වගේ ක්‍රියාකාරකමක් සකස් කරගන්න. අපි ඊළඟට බලමු දරුවන්ගේ සියුම් චාලක කුසලතා වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම අපි පුංචි දරුවෝ අතරේ බොහොම ප්‍රචලිත දෙයක් තමයි මේ ක්ලේ කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි ප්ලේඩෝ. අපි මේවා ඕනෑම පොත් කඩේක ඔබට පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ ක්ලේ කියලා කියන්නේ අපේ පුංචි දරුවන්ට බොහොම හොඳ විනෝදාස්වාදයක් ලබා දෙන ඒ වගේම ඒගොල්ලන්ගේ සියුම් චාලක කුසලතා වඩාත් හොඳින් දියුණු කරගන්න පුළුවන් මාධ්‍යයක්. ඉතින් අපි දරුවන්ට ක්ලේ දුන්නොත් අපි උපදෙස් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ වගේම බොහොම අපූර්ව නිර්මාණ කරනවා. ඉතින් මේ නිර්මාණ කිරීම තුළ අපේ දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඔප්නං වෙනවා වගේම තමයි අර අපි මේ ප්‍රධාන වශයෙන් කතා කරන සියුම් චාලක කුසලතා ඔප්නංවා ගන්නත් අපිට උදව් වෙනවා. ඉතින් මේ ක්ලේ ආධාරයෙන් අපිට විවිධාකාරයේ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට විශේෂ අවශ්‍යතා තියෙන අපේ ඇතැම් දරුවෝ ඉන්න පුළුවන්. අපි මේ වගේ දේවල් අපේ දරුවන්ට දුන්නාම ඒගොල්ලෝ උත්සාහ කරනවා මේ දේවල් රස බලන්න, කටේ දාන්න, සුවඳ බලන්න උත්සාහ කරනවා. ඉතින් අපි ඔබට පුළුවන් මේ සඳහා නිවසේදීම ප්ලේඩෝ හදාගන්න. ඒ සඳහා අන්තර්ජාලයේ ඕනෑ තරම් රෙසිපි තියෙනවා. පාන් පිටි, ලුණු, ඒ වගේම ෆුඩ් කලරින් මිශ්‍ර කරලා ඔයගලන්ට පුළුවන් මේ විදිහටම අතේ ඇලවෙන්නේ නැති ප්‍රමාණයට ප්ලේඩෝ හදන්න. ඉතින් ඒ හරහා ඔබට පුළුවන්කමක් තියෙනවා. එහෙම මේ වගේ දෙයක් කටේ දාන දරුවෙක් ඉන්නවා නම් ඒ වගේ ප්ලේඩෝ එකක් ගෙදරදීම හදලා දරුවන්ට මේ ක්‍රියාකාරකම් කරන්න. ඉතින් අපි පුතේ ඔය කැමති දෙයක් හදන්න මේ වගේ ලස්සන පාට ගොඩක් තියෙනවා. අපේ දරුවන්ට කැමති දෙයක් හදන්න කියලා අපිට නිදහසේ කිසිම ඉන්ස්ට්‍රක්ෂන් එකක් දෙන්නේ නැතුව නිදහසේ ඒගොල්ලෝ කැමති විදිහට නිර්මාණ කරණයේ යෙදෙන්න ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න පුළුවන්. ඒ වගේම තමයි තවත්ම ඊටමත්ම හොඳ මාධ්‍යයක් තමයි මැටි කියලා කියන්නේ. මැටි උනත් ඕගොල්ලන්ට දැන් පොත් කඩවල් වල මිලදී ගන්න තියෙනවා. මේවා හොඳට පදම් කරපු මැටි. ඉතින් මේ මැටි වලින් උනත් මේක හොඳට අනද්දි දරුවන්ට ඒගොල්ලන්ගේ මැටි ටිකක් හයියයි ප්ලේඩෝ වලට වැඩිය ඒගොල්ලන්ගේ මාංශ පේශීන් වලට ඊටමත්ම හොඳ ව්‍යායාමයක් ලැබෙනවා. අර මං මුලින්ම වැඩසටහන පටන් ගද්දිම කිව්වනේ මේ අත් කියන්නේ එළියට ගත්තු මොලේ කියලා ජපනුන් කියනවායි කියලා. ඉතින් මේ අපේ මොලේ උත්තේජනය කරන්න, මොලේ තියෙන ස්නායු උත්තේජනය කරන්න මේ වගේ ක්‍රියාකාරකම් හරහා අපිට හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ විදිහට තමයි අද අපේ පුංචි පුතත් එක්ක අපි මේ ක්‍රියාකාරකම් කරේ. ඉතින් අපි ආරාධනා කරනවා ඔබටත් මේ වගේ දේවල් අත්හදා බලන්න කියලා. ඔබ දැක්කා මේ පුංචි පුතත් එක්ක අපි කරපු ක්‍රියාකාරකම්. ඔබ දකින්න ඇති බොහොම සරල ක්‍රියාකාරකම්. මේ වගේම තමයි එදිනෙදා ජීවිතයේදී අපිට අවට වටපිටාවෙන් හොයාගන්න පුළුවන් දේවල් වලින් තමයි මේ හැම ක්‍රියාකාරකමක්ම නිර්මාණය වෙලා තිබුණේ. අපි මේ හරහා උත්සාහ කරන්නේ කවුරු හරි අම්මා කෙනෙක්, කවුරු හරි ගුරුවරයෙක් ඉන්නවා නම් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් එක්ක වැඩ කරන, ඒ වගේම තමයි සමහර වෙලාවට අපේ දරුවන්ගේ තියෙන විවිධ ආබාධ තත්වයන් හින්දා මේ ක්‍රියාකාරකම් කරන්න
අපහසුතා ඇති වෙන තැන්වලදී ඔබට පොඩි උත්තේජනයක් සපයන්න, ඔබට පොඩි පිටු බලයක් සපයන්න තමයි අද මේ වීඩියෝ පටය අපි නිර්මාණය කරේ. ඉතින් අපි ඔබට කියනවා මේ වගේ සරල ක්‍රියාකාරකම්, මේ ක්‍රියාකාරකම් මේ වගේම තමයි ඔබටත් පුළුවන් තවත් ක්‍රියාකාරකම් නිර්මාණය කරගන්න. මේ හරහා අපේ දරුවන්ගේ සියුම් චාලක කුසලතා වර්ධනයට අපි උදව් කරමු. ඒ හරහා ඔවුන්ට අනාගත ජීවිතයේදී ස්වාධීන පුද්ගලයන් බවට පත් වෙන්න, අධ්‍යාපනයේදී ඔවුන්ට මේ සියුම් චාලක කුසලතා උදව් වෙනවා. ඒ විතරක් නෙමෙයි, එදිනෙදා ජීවිතයේ දෛනික ක්‍රියාකාරකම් තනියෙන් කරගන්න, ස්වාධීන ගුණාත්මක ජීවිතයක් ලබා ගන්න මේ සියුම් චාලක කුසලතා අපේ දරුවන් තුළ ඔප්නංවා ගැනීම තුළ අපිට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් විවිධ අභියෝග, විවිධ බාධක ඔස්සේ නොසැලී අපි උත්සාහ කරමු අපේ දරුවන්ට පුංචි කාලේ ඉඳලම මේ සියුම් චාලක කුසලතා වර්ධනය කරගන්න උදව් කරන්න.